ඔයාලා එකතු වෙලා ඉන්නේ Love and Redemption Chinese කතාවේ 26 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද කතාවට යන්න කලින් ඔයාලා Cupcake Drama Bite channel එක තාම subscribe කළේ නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරන්න. අද කතාව පටන් ගන්නේ යුවන් ආත්ම උදන පාවිච්චි කරන්න හදද්දිම ලීස් මාලිගාව වටේ තියෙන බාධකය බිඳ වැටෙනවා කියලා දකින තැනින් මේ වෙලාවෙම මෙතනට එන ලීස් මාලිගාවේ ගෝලෙක් රහසිගත මාර්ගයකින් ප්‍රහාරයක් එල්ල වෙනවා කියනවා. ඉතින් හවෝචෙන් ලීස් මාලිගාවට ඇතුල් වෙන්න පුළුවන් රහස් මාර්ගය හරහා ඇවිත් බාධකය කඩලා දාලා ලීස් මාලිගාව ඇතුලේ ඉන්න ගෝලයන්ට පහර දෙනවා. ඉතින් අනිත් නිකායනුත් එකතු වෙලා ලීස් මාලිගාවට පහර දෙන්න හදනවා. ෂුවන්ජි සිෆෙන්න සටනක් සඳහා පොළඹවගෙන මෙහෙම පහර දෙන්න සැලසුම් කළා කියලයි සිෆෙන් හිතන්නේ. හවෝචෙන් 9 වෙනි ස්වර්ගීය ගින්නේ පහර දෙනවා දැකලා ඔහු පුදුම වෙනවා. ෂුවන්ජි මමයි සංවේදී තාක්ෂණය පුහුණු කරනවා. 9 වෙනි ස්වර්ගීය ගින්නේ තියෙන්නේ ඒකයි කියලා හවෝචෙන් සිෆෙන්ට කියනවා. ඉතින් තරහ යන සිෆෙන් ගෝල්ඩන් රෙඩ් කුරුල්ලා බවට පත් වෙලා හවෝචෙන් එක්ක සටන් කරනවා. සිෆෙන් හවෝචෙන්ව තල්ලු කරලා දාලා ලීස් මාලිගාවට පහුබහිනවා. වැඩිහිටි ලූ ලීස් මාලිගාවේ අනිත් ගෝලයන්ට පසුබහින්න කියලා අණ කරනවා. කට්ටියම ලීස් මාලිගාව ඇතුළට ගියාට පස්සේ සිෆෙන් යුද්ධයට ආව කට්ටියව රන්සීනු බාධකයන් ඇතුළට දානවා. දැම්මම පහුබහින්න නැත්තම් රන්සීනු ඇතුළේ ඉන්න කට්ටියව විනාශ කරලා දානවා කියනවා. හවෝචෙන් ඔවුන් ගැන හිතන්නේ නැතුව මෝෂ තරුවත් ලීස් මාලිගාවත් විනාශ කරලා දාන්න කියලා ෂුවන්ජිට කියනවා. ඉතින් සිෆෙන් මේ හිර කරන් ඉන්න කට්ටියට කරදරයක් කරයි කියලා හිතලා ෂුවන්ජි පහුබහින්න කැමති වෙනවා. ඒත් ඉතින් පහුබහිනවට හවෝචෙන්වත් ඩියන්ජින් නායකයාවත් කැමති වෙන්නේ නැහැ. ඒත් මේ දේවල් අහන්නේ නැතුව තවත් මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දෙන්න බෑ. ඒ හින්දා පහුබහින්න කැමතියි කියලා ෂුවන්ජි කියනවා. ෂුවන්ජිලා පහුබහින්න කැමති වෙන හින්දා රන්සීනු බාධකය අයින් කරන්න ඕන. මිත්‍යා වස්තු අරන් එන්න. ලීස් මාලිගාව ඇතුළට යනික කිසිම දෙයක් කරන්න එපා කියලා සිෆෙන් කිව්වහම ෂුවන්ජි ඒකට එකඟ වෙන ගම ඔයා ආයිත් මට බොරුවක් කරන එකක් නෑ කියලා බලාගෙන ඉන්නම් කියනවා. ඉතින් රන්සීනු බාධකය අයින් කරන්න ඕන. මිත්‍යා වස්තු අරන් එන්න ගියාමයි මරලා දාලා ඉන්න පුංචි නිකාය ගෝලයන්ව සිෆෙන් දකින්නේ. රහස් මාර්ගෙන් ආව කට්ටිය කිසිම අනුකම්පාවකින් තොරව මේ කට්ටියව මරලා දාලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ තුවාල බලන සිෆෙන් මේ සේරම කරලා තියෙන්නේ එකම කෙනෙක්. ඒ හවෝචෙන් කියලා තේරුම් ගන්නවා. ඉතින් තරහින් වැඩිහිටි ලූෝගෙන් මිත්‍යා වස්තු ඉල්ලන ගම මේ පුංචි නිකාය ගෝලයන්ව මරපු පලිය හවෝචෙන්ගෙන් ගන්නවා කියනවා. ෂුවන්ජිට ඇතුළට ගිහින් ලීස් මාලිගාවේ ගෝලයන්ව විනාශ කරන්න කියලා මෙතන ඉන්න කට්ටිය බල කළත් තමන් දීපු පොරොන්දුව කඩ කරන්නේ නෑ කියලා ෂුවන්ජි කියනවා. ඉතින් සිෆෙන් ඇවිත් හවෝචෙන් වටේ තියෙන රන්සීනු බාධකයේ විතරක් කඩලා දානවා. අපිව නිදහස් කරනවා කියලා පොරොන්දු උනානි කියලා රන්සීනු බාධකයක් ඇතුලේ ඉන්න ෂොන් කිව්වහම ඔයා තමයි රහස් මාර්ගය ගැන කිව්වේ කියලා සිෆෙන් කියනවා. ඉතින් මේ මිත්‍යා වස්තු වලින් කඩුවක් හදන සිෆෙන් මේ කඩුවෙන් මේ ලෝකෙ ඉන්න සේරම නපුරු මිනිස්සුන්ව මරලා දාන්න පුළුවන්. මේකෙන් ඔයාව මරනවා කියලා හවෝචෙන්ට කියනවා. ෂුවන්ජි හිතන්නේ සිෆෙන් මේ පාරත් ඇයව රැවට්ටුවා කියලා. මොකද ෂුවන්ජි හවෝචෙන් කරපු දේවල් ගැන දන්නේ නැති නිසා. ඉතින් හවෝචෙන් සිෆෙන් එක්ක සටන් කරනවා වගේම ඔහු හදන්නේ ෂුවන්ජි එක්ක තියෙන සංවේදී තාක්ෂණය පාවිච්චි කරලා යුද දෙවියන්ගේ බලය පාවිච්චි කරලා සිෆෙන්න මරන්න. ඉතින් සිෆෙන් හවෝචෙන්ට පහර දීලා කඩුවෙන් අනින්න යද්දිම ෂුවන්ජි සිෆෙන්ව නවත්තන ගමන් සටන් කරන්න ගන්නවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හවෝචෙන් සිෆෙන්ගේ පස්සෙන් ඇවිත් ඔහුට කඩුවෙන් අනිනවා. හවෝචෙන් සංවේදී තාක්ෂණය පාවිච්චි කරලා සිෆෙන්න මරන්න හදන හන්දා ෂුවන්ජි හවෝචෙන් එක්ක තියෙන සංවේදී තාක්ෂණය කඩලා දානවා. ඉතින් මේ වෙලාවේ සිෆෙන් ඔහුගේ බලෙන් මේ දෙන්නව දෙපැත්තකට තල්ලු කරලා දාලා හවෝචෙන් දිහාවට ගිහින් ඔහුට කඩුවෙන් අනිනවා. ෂුවන්ජි ආයිත් මෙතනට ඇවිල්ලා සිෆෙන් එක්ක සටන් කරන්න ගන්නවා. සිෆෙන් කරදරේක කියලා මෙතනට එන යන්රන් දැකලා ෂුවන්ජිට ඇය තුවාල කරනවා. ඉතින් කලබල වෙන සිෆෙන් යන්රන්ව අතට අරගෙන ෂුවන්ජි එක්ක සටන් කරන එක නවත්තනවා. ලීස් මාලිගාවේ බාධකයත් මේ වෙලාවේ ආයිත් සක්
සක්‍රිය වෙනවා. මුල ඉඳන්ම ඔයාව විශ්වාස කරේක වැරදි. ආයිත් අපි අතර කිසිම සම්බන්ධයක් ඇති වෙන්නේ නෑ කියලා මේ වෙලාවේ ෂුවන්ජි කියනවා. ටින්නු සිෆෙන්ගේ තුවාලයට ප්‍රතිකාර කරනවා. මේ වෙලාවේ ඊහුවන් සිෆෙන්ට මෝෂතරුව කියමින් එක එක ඒවා කියන්න ගන්නවා. ඉතින් මෝෂතරුව විදිහට කළේ බොරුවා. යුවාන්ගේ සැලැස්ම විනාශ කරන්න කියලා සිෆෙන් පිළිගන්නවා. ඒකට ඔවුන්ගෙන් උදව් ඕනෙත් කියනවා. ෂුවන්ජි එක්ක සටන් කරද්දි මෝෂතරුව නෙමෙයි කියලා කියන්න ඕන වුණා. කියන්න බැරි වුණේ යුවාන් තාමත් සිෆෙන් මෝෂතරුව කියලා සැක කරන හින්දා කියලා සිෆෙන් කියනවා. ටින්නු තුවාල ලැබපු අනිත් ලීස් මාලිගාවේ ගෝලයන්ට ප්‍රතිකාර කරන්න ගන්නවා. ෂුවන්ජි වෙනුවෙන් සිෆෙන් ගොඩක් දේවල් කැප කළා. ඔහු හැමදේම කරන්නේ ඇය වෙනුවෙන් නිසා. ෂුවන්ජි තමයි මෝෂතරුව කියලා ඊහුවන් දැනගන්නවා. මේ ගැන කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. එහෙම වුණොත් මං අපේ යාළුකම කඩනවා කියලා සිෆෙන් ඊහුවන්ට කියනවා. ෂුවන්ජි ඔයා කරපු දේවල් දන්නේ නෑ. ඇය ඔයාට වෛර කරනවා කියන ඊහුවන් ආදරේ රහිත ශාපය තව එක සැරයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලත් දකිනවා. මේ හැම දෙයක් හින්දම වැරදි වැටහීම් ඇති වෙනවා කියලා ඊහුවන් තේරුම් කරන්න උත්සාහ කළත් සිෆෙන් තවමත් ෂුවන්ජි වෙනුවෙන් කතා කරනවා. ඔයා මගේ යාළුවෙක් හින්දයි මේ දේවල් තේරුම් කරන්න කියන ඊහුවන් ටින්නුට උදව් කරන්න මෙතනින් යනවා. පුංචි රිදීමල මෙතන හැංගිලා ඉන්නවා දැකලා සිෆෙන් ඇයට කතා කරනවා. කලින් ෂුවන්ජිට කිසිම හානියක් කරන්නේ නෑ කියලා පොරොන්දු කරගත්තත් ඔයා ඒව ආයිත් රිදෙව්වා කියලා සිෆෙන් කියනවා. සිෆෙන්ට රිදෙනවා බලන් ඉන්න බැරි හින්දයි ෂුවන්ජිට එහෙම කළේ. ඇය මැරෙන්න සුදුසුයි කියලා යන්රන් කියනවා. ඉතින් යන්රන් ස්වාමියා කියන දේ අහන්නේ නැති හින්දා ලේ කිවිසුම කඩලා දාන්න සිෆෙන් ඔහුගේ අත කඩන්නයි උත්සාහ කරන්නේ. යන්රන් සිෆෙන්ට හෙලවෙන්න බැරි වෙන්න මායාවක් කරමින් අඬමින් ඔවුන්ගේ බැඳීම කඩලා දානවා. මේ කරන දෙයින් රන්රන්ට ලොකු වේදනාවක් දැනෙනවා. මොකද ඔවුන්ගේ ලේ කිවිසුම තාමත් අවසන් වෙලා නැති හින්දා. යන්රන් මේ වේදනාව දරාගෙන ඉන්නේ සිෆෙන්ට රිද්දන්න කැමති නැති හින්දා. ඉතින් ඇය ඔහුට සමුදීලා මෙතනින් යනවා. ටින්නු නිකායේ ගෝලයන්ගේ තුවාල වලට ප්‍රතිකාර කරනවා. ඉතින් මේ ගෝලයන්ට පහර දීලා තියෙන්නේ විස යොදලා කියලා ටින්නුගෙන් සිෆෙන් දැන ගන්නා වගේම ටින්නුට ඒ විෂ උදාසීන කරන්න පුළුවන් කියනවා. ඉතින් යුවාන් මෙතනට ආවහම සිෆෙන් ඔහුගේ නම පාවිච්චි කළා නිකායන් වලට යුද ප්‍රකාශයක් යවුවා කියලා යුවාන්ට බනින්න ගන්නවා. එහෙම කළේ ඔබ මෝෂතරුව විදිහට මගේ හැකියාව විශ්වාස කරන්නේ නැති හින්දාද? නැත්තම් මගේ නායකත්වය ගැන විශ්වාස කරන්නේ නැති හින්දාද කියලා සිෆෙන් අහනවා. ඉතින් යුවාන් සමාව ඉල්ලමින් ඔහුගේ වැරැද්දක් නෑ කියන්න කරුණු ඉදිරිපත් කරනවා. ඔයාට මාව ආත්මය අතුරු දෙන්න තරම් විශ්වාසයක් නැත්තම් යක්ෂ බලකොටුවට මාත් එක්ක යන්න එන්න. ඒත් ඔයාට යක්ෂ වංශයේලේ නැති හින්දා ඔයාට එහෙට යන්න බෑ කියලා සිෆෙන් කියනවා. ඉතින් යුවාන් ආත්මය අතුරු දෙන්න කැමති වෙනා වගේම සිෆෙන් ආයිත් එනිකල් ලීස් මාලිගාවේ වැඩිහිටියොත් එක්ක එකතු වෙලා ලීස් මාලිගාව බලා ගන්නනුත් කියනවා. දවස් දෙකකින් යක්ෂ බලකොටුවට යන්න සූදානම් කරන්න කියලා සිෆෙන් කියනවා. හවෝචන්ට මිත්‍යා වස්තු වලින් හැදිච්ච කඩුවකින් තුවාල වෙච්ච හින්දා හොඳටම තුවාල වෙලා ඉන්නේ. ඔහුට විවේක ගන්න වෙනවා කියලා නිකාය වැඩිහිටියා ෂුවන්ජිට කියනවා. ෂුවන්ජිට ඔහුව හම්බ වෙන්න ඕනි කිව්වත් හවෝචෙන් ඇයව හම්බෙන්න කැමති නෑ කියනවා. ෂොන් රහස් මාර්ගය ගැන කිව්වා කියලා සිෆෙන් කියපු එක ගැන මතක් කරමින් ඉද්දි නිකාය ගෝලයෙක් ඇවිත් පුහුණුවීම් කරන්න උදව් ඉල්ලනවා. ඉතින් ඇය පුහුණුවීම් කරද්දි වැටෙන්න යද්දි ෂොන් ඇයව අල්ලගෙන තවත් පුහුණු වෙන්න කියනවා. ලින්ග්ලොන් මේ දිහා බලාගෙන දුකින් ඉද්දි ෂොන් ඇයව දකින නිසා ඔහුත් එක්ක ගිහින් ඇය කතා කරනවා. ඉතින් ඒ නිකාය ගෝලයා ගැන කියමින් යක්ෂයෝ එක්ක කලින් හිටිය නිසා දැන් ඕන් දෙන්න ගැලපෙන්නේ නෑ කියලා ලින්ග්ලොන් කියනවා. අතීතය අමතක කරන්න කියලා ලින්ග්ලොන්ට දේවල් තේරුම් කරත් ඇය දේවල් තේරුම් ගන්නේ නැති නිසා ෂොන් මෙතනින් යනවා. ස්වර්ගයේ ඉන්න ටෙන්ෂි මෝෂතරුව ගැන හොයාගෙන යුද දෙවියන් ගැන ලියවිච්ච ලියවිල්ලක් දකිනවා. ඒ ගැන වැඩි විස්තරයක් සඳහන් වෙලා නැහැ කියලත් දකිනවා. බයිලින් රජුත් යුද දෙවියන් ගැන කියවලා තියෙනවා කියලා ටෙන්ෂි තේරුම් ගන්නවා. මේ වෙලාවෙම චින්ග්ලොන් ටෙන්ෂිව අල්ලගන්න ආවත් ටෙන්ෂි ඔහුව මගහැරලා මෙතනින් යනවා. යක්ෂ බලකොටුවට යන්න
ක්‍රමයක් ටින්නුට හා ඊහුවාන්ට හොයලා දෙන්න කියලා සිෆෙන් කියද්දි මේ කතාව අහගෙන ඉන්න සීහු සිෆෙන් මෝෂතරුව නෙමෙයි කියලා දැනගන්නවා. සීහුටත් යක්ෂ බලකොටුවට ඇතුල් වෙන්න ඕනි කිව්වහම යක්ෂ බලකොටුවේ දොර අරිනිකල් හැංගිලා ඉන්න කියලා කියනවා. යක්ෂ බලකොටුවට ඇතුල් වෙන එක ගොඩක් භයානකයි කියලා ඊහුවාන් කියද්දි යක්ෂ බලකොටුවට ඇතුල් වෙන්න පුළුවන් විදිහට බෙහෙතක් හදලා දෙන්න ටින්නුට පුළුවන් කියනවා. ඒ බෙහෙත පාවිච්චි කළා කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා නම් දන්නේ නෑ කියනවා. ඉතින් ඒකට සිෆෙන් කැමති වෙනවා. මේ දෙන්න යක්ෂ බලකොටුවට යන්නේකට ඊහුවාන් කැමති නෑ වගේම ඔවුන්ට පරිස්සම් වෙන්න කියනවා. ෂුවන්ජි හවෝචෙන්ව හම්බ වෙන්න ගිහින් කතා කරත් ඔහු ඒකට කැමති වෙන්නේ නෑ. හවෝචෙන්ව දවසක්වත් අමතකුනේ නෑ කියලා ෂුවන්ජි කියනවා. සංවේදී තාක්ෂණය දැනටමත් කැඩිලා තියෙන හන්දා ආයි ඒක කරන්න බැහැ. මාස්ටර්ගේ බලාපොරොත්තුව අපි බිඳලා දැම්මා. ඔයාට සිෆෙන්න අමතක කරන්න බැරි වෙච්ච නිසා කියලා හවෝචෙන් දොස් කියන්න ගන්නවා. ඊළඟ සැරේ සිෆෙන්න හම්බුනහම ඔහුට නිකන් යන්න දෙන්නේ නෑ. ඒකට කාලය ලබා දෙන්න කියලා ෂුවන්ජි කියනවා. කොච්චර කාලයක් ලබා දුන්නත් වැඩක් නැහැ. සිෆෙන් කොච්චර නරක දේවල් කළත් ඔබ ඔහුව විශ්වාස කරනවා. ඔහු ගැන සැලකිලිමත් වෙනවා කියමින් තව තියෙන්නේ එක අවස්ථාවක් විතරයි කියනවා. ඒ අවස්ථාවෙන් ඔයා ප්‍රයෝජනයක් ගත්තේ නැතත් සිෆෙන්න මම අනිවාර්යෙන් විනාශ කළා දානවා කියන හවෝචෙන්ට මේ වෙලාවේ අමාරු වෙනවා. ඉතින් හවෝචෙන්ව දාලා ෂුවන්ජි මේ වෙලාවේ ලීස් මාලිගාවට යන්න ලෑස්ති වෙනවා. ඉතින් හවෝචෙන් ෂුවන්ජි ලීස් මාලිගාවට යන එක වළක්වලා 15 වෙනිදාට සිෆෙන් වෝෂිචිය බේරගන්න ෆෙන්ඩු නගරයට යයි. ඒ හින්දා යක්ෂ බලකොටුවට යන්න. එතකොට සිෆෙන් කියන්නේ නරක යක්ෂයෙක් කියලා ඔයාට ඔප්පු වෙයි කියනවා. ඔයා සිෆෙන්න මරන්න කැමති නැත්තම් පාවිච්චි කරන්න කියලා පවිත්‍රකරණයේ බෝතලයක් දෙනවා. මේ බෝතලෙන් කෙනෙක්ගේ නරක ශක්තිය පිරිසිදු කරනවා. ඒ කෙනාව මේකෙන් මැරෙන්නේ නෑ කියන හවෝචෙන් සිෆෙන්ට මේ බෝතලය පාවිච්චි කරනවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක් කියනවා. ඉතින් ෂුවන්ජි බෝතලේ අරන් යන්න හදද්දි සිෆෙන්ට වෝෂිචිව බේරගන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් යක්ෂයෝ එක්ක කටයුතු කරන එක අමාරු වෙයි කියලා කියනවා. මේක ඔයාට හම්බෙන අන්තිම අවස්ථාව. ඔයා මේ දේ කළොත් ඔයාගේ ඇතුළේ ඉන්න යක්ෂයාගෙන් ගැලවෙන්න පුළුවන් කියලා හවෝචෙන් හිතනවා. ලින්ලොන් තාත්තව හම්බ වෙන්න ගිහින් ෂොන් නැතුව තනියම ෂවෝයන් වලින් ආයිත් යනවා කියනවා. ලින්ලොන් ෂොන් එක්ක රණ්ඩු වෙලා කියලා හිතන තාත්තා ෂොන් හවස හම්බ වෙලා ඔයාව විවාහ කරගන්න අවසර ඉල්ලුවා කියනවා. ඒත් ලින්ලොන් මේකට අකමැති වෙද්දි මෙතනට එන ෂොන් ඔහුගේ හිතේ ඇය කෙරෙහි තියෙන හැඟීම් ඇත්ත මට ඔයත් එක්ක විවාහ වෙන්න ඕනි කියනවා. ෂොන් ලින්ලොන්ට ඔහුගේ හිතේ තියෙන හැඟීම් ගැන කියනවා වගේම මෙතන ඉන්න නායක චූගෙන් ලින්ලොන්ව විවාහ කරගන්න අවසර ඉල්ලනවා. ඉතින් නායක චූ විවාහයට කැමති වෙනවා වගේම මේ ප්‍රශ්න ඉවර වුණාම ලොකු විවාහ උත්සවයක් අරගමු කියනවා. තව කාලයක් බලාගෙන ඉන්න බෑ. ඒකෙන් වෙන්නේ ලින්ලොන් තවදුරටත් දුක් විඳින එක කියන ෂොන් ඉක්මනට විවාහ වෙන්න ඕනි කියනවා. ඉතින් තව දවස් 5කින් විවාහය පවතමු කියලා නායක චූ කියනවා. සිෆෙන් යුවාන් හා නිකාය ගෝලයෝ එක්ක යක්ෂ බලකොටුව ළඟට යනවා. යක්ෂ බලකොටුවේ බලෙන් නිකාය ගෝලයෝ තුවාල වුණාම සිෆෙන් ආත්මය අතුරු ඉල්ලනවා. ඊහුවාන්වයි ටින්නුවයි හොඳින් බලා ගන්නම් කියලා තර්ජනය කරමින් යුවාන් සිෆෙන්ට ආත්මය අතුරු දෙනවා. සිෆෙන් යක්ෂ බලකොටුවට ඇතුල් වෙලා ෆෙන්ඩු නගරයේ දොරටුව ළඟට යන්නයි හදන්නේ. ටින්නුගේ බෙහෙත නිසා සිෆෙන්ට යක්ෂ බලකොටුවේ තියෙන ශක්තියෙන් හානියක් නෑ කියලා තේරුම් ගන්නවා. සිෆෙන් ආත්මය අතුරු පාවිච්චි කළා යක්ෂ බලකොටුවේ දොර ඇරලා යන්න හදද්දිම ෂුවන්ජි ඇවිත් ඔහුව නවත්තනවා. ඉතින් කොහොම හරි සිෆෙන් ෂුවන්ජි එක්ක සටන් කළා බලකොටුවේ මාලිගාවට ඇතුල් වෙනවා. මේ වෙලාවෙම ෂුවන්ජි ඔහුව නවත්තන්න හදද්දි යක්ෂ ස්වාමියා නැවත සාදරයෙන් පිළිගන්නවා කියලා යක්ෂ බලකොටුවේ දොර ඇරෙනවා දැකලා ෂුවන්ජි දොරටුවෙන් ඇතුල් වෙනවා. ෂුවන්ජි ඇතුල් වුණාට පස්සේ මේ දොරටුව වැහෙනවා. සීහුටත් කොහොම හරි මේ දොර වැහෙන්න කලින් ඇතුළට යන්න පුළුවන් වෙනවා. යක්ෂ බලකොටුවේ මාලිගාව ඇතුළට යන ෂුවන්ජි සිෆෙන්ගේ නම කියමින් කෑ ගහද්දි සිෆෙන් ඇය ළඟට ඇවිත් කෑ ගහන්න එපා කියනවා. මේ බලකොටුවේ තියෙන යක්ෂ බලවේග සද්ද වලට ප්‍රතිචාර දක්වනවා කියනවා. මේ වෙලාවෙම
ඕන්නේ යක්ෂ බලවේග වට කර ගන්නා වගේම මේ දෙන්න බලවේග එක්ක සටන් කරන්න ගන්නවා. ඉතින් මේ යක්ෂ බලවේග වලින් ගැලවිලා සිෆෙන් ෂුවන්ජිවත් අරගෙන වෙනත් තැනකට ගිහින් ඒකේ අවධානය වෙනස් කරලා එතනින් යනවා. මේ වෙලාවේ ස්වර්ගය හා යක්ෂයෝ අතර අවුරුදු 1000කට කලින් තිබ්බ සටනේ පින්තූර වගේක් සිෆෙන් දකිනවා. යුද දෙවියන් කන්නඩියෙන් බලද්දි ප්‍රතිබිම්බයේ මෝෂතරුව ඇඳලා තියෙන පින්තූරෙකුත් දකිනවා. ඉතින් යුද දෙවියෝ හා මෝෂතරුව එක්කෙනෙක් කියලා තේරුම් ගන්න සිපෙන් මායා ලාම්පුවේ මුද්‍රාව කැඩුවොත් ෂුවන්ජි මෝෂතරුව වෙයි කියලා හිතනවා. ඉතින් මේ පින්තූරේ ෂුවන්ජි දකී කියලා හිතලා විනාශ කළයි සිෆෙන් මෙතනින් යන්නේ. එතනට එන ෂුවන්ජි සිෆෙන් යුද දෙවියන්ගේ පින්තූරය විනාශ කළා කියලා හිතමින් ඔහුව හොයාගෙන යනවා. සිෆෙන් මානදාමේ අගුල අරින තැන හොයමින් යද්දි ෂුවන්ජි ඇවිත් ඔහුට කඩුව දික් කරනවා. ඔයාට මාව මරන්න ඕනේ නම් මරන්න කියලා සිෆෙන් මේ වෙලාවේ කිව්වහම මම ඔයාව දැම්ම මරන්නේ ෂවෝයන් වලට එක්කගෙන යනවා. හැමෝම ඉදිරියේ පැහැදිලි කිරීමක් කරන්න කියලා ෂුවන්ජි කියනවා. ඉතින් මෙතනට ආවහම ආයිත් හැරෙන්න බෑ කියලා මේ දෙන්නම එකට යන්න ගන්නවා. මේ වෙලාවේ ෂුවන්ජිගේ අම්මගේ ඇත්තම මිනීමරුවා යුවාන් කියලා ඒක ඔප්පු කරන සාක්ෂි ෂුවන්ජි අතට දෙනවා. ඔයා යුවාන් එක්ක එකතු වෙලා වැඩ කරනවා. වූෂිචිව බේරගන්නත් උත්සාහ කරනවා. මට මේ සාක්ෂි වලින් වැඩක් නෑ කියලා ෂුවන්ජි තරහ අරන් සාක්ෂි ටික පොළවේ ගහනවා. දවසක ඔයාට මම මේ කරන දේවල් තේරෙයි කියලා සිෆෙන් කිව්වහම ඔහු හංගන දේවල් මොනවද කියලා ෂුවන්ජි අහනවා. මේ වෙලාවේ පුරහඳ පායනවා දකින සිෆෙන්ට ෆෙන්ඩු නගරයට ඇතුල් වෙන්න පුළුවන්. පුරහඳ පායද්දි විතරයි. ඒ වෙලාවට ගිහින් මානදාමේ අගුළු අරින්න කියලා යුවාන් කියපු එක මතක් වෙනවා. ඉතින් සිෆෙන් යක්ෂ බලකොටුවේ බලය හන්දා ඔහුට අමාරුයි කියනා වගේම මෙතන තියෙන නෙළුම් මලක් පෙන්නලා ඒකෙන් ඔහුගේ අපිරිසුදු වෙච්ච බලය පිරිසුදු කරන්න පුළුවන්. ඒක ගෙනත් දෙන්න කියලා ෂුවන්ජිගෙන් ඉල්ලනවා. ෂුවන්ජි මේ නෙළුම් මල ගන්න ගියාම සිෆෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ෆෙන්ඩු නගරයට යන්නයි උත්සාහ කරන්නේ. ඉතින් සිෆෙන් ඇයව ආයිත් රැවට්ටුවා කියලා තේරුම් ගන්න ෂුවන්ජි ඔහුට යන්න නොදී අල්ලගන්නවා. ඉතින් මේ වෙලාවේ යක්ෂ ආත්මයා ෂුවන්ජි පිටිපස්සේ ඉන්නවා කියලා සිෆෙන් කිව්වත් ෂුවන්ජි ඔහුව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ යක්ෂ ආත්මය පහර දෙද්දිම සිෆෙන් ඇයව එහාට තල්ලු කරලා බේරනවා. ඉතින් මේ දෙන්නම එකතු වෙලා කොහොම හරි මේ යක්ෂ ආත්මය විනාශ කළා දානවා. ෂුවන්ජි සිෆෙන් දිහාවට කඩුව දික් කරලා ආත්මය අතුර ඉල්ලනවා. සීහු මෙතනට එනවා දැකලා ෂුවන්ජිව එහාට තල්ලු කරන සිෆෙන් සීහුට ආත්මය අතුරු දෙනවා. දන්වැල් වලට බැන බැන ඉන්න වූෂිචි එකපාරටම දන්වැල් වලින් නිදහස් වෙනවා වගේම ඔහු නිදහස් කියලා දැකලා සතුටු වෙනවා. ඉතින් ඔහුව බේරගත්තේ සීහු කියලා තේරුම් ගන්නවා. මේ යක්ෂ බලකොටුවේ තියෙන බලි සීහුට තුවාල වෙලත් ඉන්නේ. සීහු කවදාවක්වත් ඒව අතාරින්න එපා කියනවා වගේම වූෂිචිව බේරගන්න සිෆෙන් උදව් කළා. ඔහුටත් උදව් කරන්න කියනවා. මේ වෙලාවෙම යක්ෂ බලකොටුවේ තියෙන බලෙන් සීහුට අමාරු වෙලා සිහිය නැති වෙද්දී වූෂිචි ඇයවත් අරගෙන සිෆෙන්න හොයාගෙන යනවා. ෂවෝයන් නිකායේ කට්ටිය අහසේ තියෙන වෙනසක් දැකලා වූෂිචිව බේරගත්තා කියලා දැනගන්නවා. යුවානුත් අහස දැකලා වූෂිචිව බේර අරගෙන දැන් තුන් ලෝකයේම පාලනය කරන්න පුළුවන් කියලා සතුටින් hina වෙනවා. ෂුවන්ජි සිෆෙන් එක්ක තාමත් සටන් කරමින් ඉන්නේ. මෝෂතරුව කියන්නේ මම නෙමේ. මම මේ දේවල් කරන්න හේතුවක් තියෙනවා. ඔයාව ආරක්ෂා කරන්නයි මේ හැම දෙයක්ම කරන්නේ. ටික කාලයක් දෙන්න. හැමදේම පැහැදිලි කරන්නම් කියලා සිෆෙන් කියනවා. සිෆෙන් මේ කියන දේවල් පොඩ්ඩක්වත් ෂුවන්ජි විශ්වාස කරන්නේ නැහැ. ඇයට ඕනේ ආයිත් පරණ සිෆෙන්න කියලා කියමින් හවෝචෙන් දුන්න පවිත්‍රකරණයේ බෝතලය සක්‍රිය කරලා සිෆෙන් දිහාවට විසික් කරනවා. ඉතින් මේ බෝතලය නිසා සිෆෙන් වටේ බාධකයක් හැදෙනවා වගේම ඔහුට දරා ගන්න බැරි වේදනාවක් දැනෙනවා. සිෆෙන් ඔයා ටිකක් දරාගෙන ඉන්න. ඔයාගේ නරක ශක්තිය මේකෙන් ඉවත් වෙලා යයි කියලා ෂුවන්ජි සිෆෙන්ට කියනවා. සිෆෙන් ගොඩක් වේදනාවෙන් ඉන්නවා කියලා තේරිලා ඔහුට මෙහෙම වෙන්නේ ඇයි කියලා ෂුවන්ජිට හිතා ගන්න බැරුව යනවා. ඉතින් ෂුවන්ජි මේ බෝතලය අරගෙන බාධකය ඉවත් කරන්න හැදුවා. ඇයට බැරි වෙනවා. ෂුවන්ජි කොච්චර උත්සාහ කළත් මේ බාධකය ඉවත් කරගන්න බැරි වෙනවා වගේම සිෆෙන්ට තව තවත් අමාරු වෙනවා. මේ වෙලාවෙම මෙතනට වූෂිච් ඇවිත් මේ කෙනා එක්ක තරහක් තියනවද? මේ බෝතලෙන් වද දෙන්නේ අහනවා. ෂුවන්ජි එතකොට තමයි දැනගන්නේ මේ බෝතලය පවිත්‍රකරණයේ බෝතලයක් නෙමෙයි
නෙමෙයි කියලා. මේ බෝතලෙන් ලෝකේ තියෙන ලොකුම වේදනාව දැනෙනවා. අමරණීය දේවල් පවා වතුර කරන්න පුළුවන් කියලා වෝෂිචි කියනවා. ඉතින් හවෝචෙන් ඇයව බොරු කියලා රැවට්ටුවා කියලා ෂුවන්ජි මේ වෙලාවේ තේරුම් ගන්නවා. ෂුවන්ජි සිෆෙන්ගේ නම කියලා කෑ ගහද්දි මේ ඉන්නේ තමන්ව බේරගන්න උදව් කළ සිෆෙන් කියලා වෝෂිචි තේරුම් ගන්නවා. ජුන්ටියන් ලූප් හා චෙහායි හූප් පාවිච්චි කළා වෝෂිචි මේ බෝතලය විනාශ කළා සිෆෙන්ව බේරගන්නවා. ෂුවන්ජි සිෆෙන් ගැන බලද්දි ඔයා දැනටමත් මෙයාව මරලා දාලා තියෙන්නේ. මම මෙතනට වෙලාවට ආව හින්දා හොඳයි කියලා වෝෂිචි කියනවා වගේම සිෆෙන්නත් තරම් මෙතනින් යනවා. වෝෂිචි අරන් ගිය සිෆෙන් දිහා බලමින් ෂුවන්ජි ඔහුගේ නම කියමින් කෑ ගහනවා. ඉතින් වෝෂිචි යුආන් ඉන්න තැනට එනවා වගේම යුආන්ව දැකලා ඔබ තාමත් ජීවත් වෙනවද කියලා අහනවා. අවුරුදු 1000ක් ගත වෙලත් හැමදාම ඔයාව බේරගන්න උත්සාහ කළා කියලා යුආන් කිව්වහම මාව බේරගත්තේ සිෆෙන් ඔයත් මාව බේරගත්තද අහනවා. ආත්ම යතුරු එකතු කරන්න ගොඩක් මහන්සි වුණා. මම වෙනුවෙන් තමයි යක්ෂ බලකොටුවට ගිහින් සිෆෙන් ඔයාව බේරගත්තේ කියලා යුආන් කියනවා. යක්ෂ බලකොටුවට ඇතුල් වෙන එක ගොඩක් අමාරු දෙයක් කියලා දන්න වෝෂිචි ඔයාටම ඇවිත් මාව බේරගන්න තිබ්බා. ඔයා මාව බේරගත්තේ ජුන්ටියන් ලූප් හා චෙහායි හූප් වෙනුවෙන්ද අහනවා. ඉතින් යුආන් මේ දිව්‍යමය ආයුධ දෙක බලන්න ඉල්ලුවත් වෝෂිචි ඒකට කැමති වෙන්නේ නැහැ. යුආන්ලා දැන් ඉන්නේ ලීස් මාලිගාවේ කියලා දැනගෙන වෝෂිචි සිෆෙන්වත් අරගෙන ලීස් මාලිගාවට යනවා. වෝෂිචි අපි කියන දේවල් අහන්නේ නැහැනේ කියලා ලීස් මාලිගාවේ වැඩිහිටියෙක් කිව්වහම වෝෂිචි ගොඩක් බලවත් කෙනෙක් හින්දා එහෙම වෙන එක සාමාන්‍යයි කියන යුආන් වෝෂිචිව පිළිගන්න උත්සවයක් සෝදානම් කරන්න කියනවා. යක්ෂ බලකොටුවේ තියෙන සිෆෙන් විනාශ කරපු චිත්‍රය ගැලවිලා යනවා වගේම වෙනත් චිත්‍රයක් මතුවෙනවත් මේ වෙලාවේ පෙන්නනවා. මෝෂ තරුව ගැන සීමින් ශාලාවෙන් කිසිම දෙයක් හොයාගන්න බැරි වෙන නිසා ටෙන්ෂි බයිලින් රජ්ජුරුවන් ඉන්න තැනට හොරෙන් ඇතුල් වෙනවා පෙන්නනවා. වෝෂිචි වෙනුවෙන් සූදානම් කරපු උත්සවයට පැය දෙකක් ගිහිල්ලත් ඔහු ඇවිත් නැහැ. ඉතින් යුආන් ඔහුව හොයාගෙන යන්න හදද්දිම වෝෂිචි මෙතනට ඇවිත් ලීස් මාලිගාවේ අයට දොස් කියන්න ගන්නවා. මෝෂ තරුව තුවාල වෙලා ඉද්දිත් උත්සව සූදානම් කරලා තියනවා කියමින් මෙතන තියෙන දේවල් විනාශ කරලා දානවා. වෝෂිචි ටින්නුව මෙතනට කැඳවලා සිෆෙන්ගේ තත්ත්වය විස්තර කරන්න කියනවා. ඉතින් යක්ෂ බලකොටුවේ බලෙන් හා පවිත්‍රකරණයේ බෝතලෙන් තුවාල වෙච්ච හින්දා සිෆෙන්න හොඳ කරන්න අමාරුයි. ඒත් යක්ෂ බලකොටුවේ බලය සිෆෙන්ගේ ඇඟෙන් අයින් කරන්න එක සමාන බලවත් යක්ෂයෝ දෙන්නෙක්ගේ බලය ඕන කරනවා කියනවා. ඉතින් යුආන්ටත් වෝෂිචිටත් තියෙන්නේ එක සමාන බලයක් නිසා යුආන්ට උදව් කරන්න එන්න කියලා වෝෂිචි කියනවා. සිෆෙන් කියන්නේ මෝෂතරුව නම් ඔච්චර තුවාල වෙන්න විදිහක් නෑ කියන යුආන් සිෆෙන් කියන්නේ මෝෂතරුව නෙවෙයි කියලා සැක කරනවා. සිෆෙන් කියන්නේ මෝෂතරුව තමයි. ඔහු බලවත් නැත්තේ ඔහුගේ බලය මායාලාම්පුවේ මුද්‍රා කරලා තියෙන හින්දා කියන වෝෂිචි ඔයා හදන්නේ අවුරුදු 1000කට කලින් කළා වගේ යක්ෂ ගෝත්‍රය පාවලා දෙන්න දහනවා. ඉතින් කට්ටියම යුආන් යක්ෂ ගෝත්‍රය පාවලා දුන්න කෙනෙක් කියලා කතා වෙද්දි යුආන් කියන්නේ එහෙම කෙනෙක් වෙන්න බෑ. මට ඇහෙන්නේ නැත්තේ බොරු කටකතා වෙන්න ඇති කියලා වෝෂිචි යුආන්ගේ පැත්තට කතා කරනවා. ඉතින් කොහොම හරි යුආන් සිෆෙන්න හොඳ කරගන්න උදව් කරන්න කැමති වෙනවා. ඉතින් ටෙන්ෂි බයිලින් රජුරුව ළඟ තියෙන වාර්තාවන් පරීක්ෂා කරනවා. කොහෙවත් වාර්තාවන් හම්බුනේ නැති වුනහම බයිලින් රජුගේ ඇඳේ ටෙන්ෂි ඇලවෙනවා. ඉතින් මේ වෙලාවේ ඇඳ ළඟ තියලා යොද දේවතාවිය ගැන තියෙන ලියවිල්ලක් හම්බ වෙලා කියවන්න ගන්නවා. චින්ලොන් මෙතනට ඇවිත් බයිලින් රජුගේ කාමරයට හොරෙන් රිංගුවා කියලා කෑ ගහන්න ගන්නවා. තුවාල වෙලා ඉන්න සිෆෙන් නැගිටිනා වගේම යුආන් හා වෝෂිචි බලය ලබා දුන්න හින්දයි ඉක්මනටම හොඳ වුණේ. වෝෂිචිගේ බල කිරීම හින්දයි යුආන් ඔහුගේ බලය ලබා දෙන්න කැමති උනේ කියලත් ඊහුආන්ගෙන් හා ටින්නුගෙන් දැනගන්නවා. ෂුවන්ජි දුෂ්ට කෙනෙක්. ඔයා මේ පාරත් මරණයෙන් නැගිට්ටා කියලා ඊහුආන් කිව්වහම ෂුවන්ජි එහෙම කරන්නේ මම ඇත්ත හංගන නිසා. ඇය ඇත්ත දැනගත්තාම මේ කරපු දේවල් ගැන අගය කරයි කියලා සිෆෙන් කියනවා. ඊහුආන් ඒත් ෂුවන්ජිට බනිද්දි වෝෂිචි දැන් බේරිලා ඉන්න හන්දා මම ප්ලෑන් කරපු දේවල් හරියයි. යක්ෂ බලකොටුවේදී ෂුවන්ජි ගැන දැක්කා. ෂුවන්ජි කියන්නේ යුද දෙවියෝ වගේම මෝෂ තරුව කියලා සිෆෙන් කියන තැනින් අද කතාව ඉවර වෙනවා. ඊළඟ කොටසත් තරම් ඉක්මනට එන්නම්. අමතක නොකර ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න.